ඔයා කවදාහරි ජීවිතේ එක තැනක හිර වෙලා කියලා දැනෙලා තියෙනවද? වටේ ඉන්න අනිත් හැමෝම තමන්ගේ දක්ෂතාවයන් වලින්, සල්ලි වලින්, පෞල් පසුබිමින් ඉස්සරහට යද්දී ඔයාට විතරක් කිසිම දෙයක් නැතිව, කිසිම අයියක් නැතුව එක තැනක තනි වෙලා වගේ දැනෙලා තියෙනවද? මට මේක කරන්න බෑ. මට ඒකට හරියන ටැලන්ට් එකක් නැහැ. මගේ ඉරණම මේක තමයි කියලා වගේ හීන ඔයාම කුණු කූඩේට දාන්න හිතපු වාර ගණන කීයද? සමාජය ඔයාට බෑ කියද්දී ඔයාගේම අය ඔයාට hina වෙද්දී ඒ හැමදේම දරාගෙන තමන්ගේ හීනට යන්න ලෝකයක් එක්ක තනියම සටන් කරන එක කොච්චර අමාරුද කියලා දන්නේ ඒ වේදනාව විඳපු කෙනෙක් විතරයි. ආයුබෝවන් ලොවෙන් එහා YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම. අද අපි මේ යන්න හදන ලෝකය අන්න ඒ වගේ තමන්ට කිසිම දෙයක් නැහැ කියලා සමාජයෙන්ම කොන් කරපු ඒ තමන්ගේ හීනේ වෙනුවෙන් තමන්ගේ ලේ දහදිය කඳුළු වගුරවන්න ලෑස්ති වුණු අපූර්ව මිනිසෙක්ගේ කතාවක්. මේක නිකන් ඇනිමේ රිවිව් එකක් නෙමෙයි. මේක සමහර විට ඔයාගේ ජීවිතේ වෙනස් කරන, ඔයාට අලුතින් හිතන්න පුරුදු කරන කතාවක් වෙයි. අද මම මේ කතා කරන්න යන්නේ ලංකාවේ ඇනිමේ අය අතරේ ගොඩක් දුරට කතා වෙන්නේ නැති, ගොඩක් අය මගහැරපු ඒත් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ අතිවිශිෂ්ට නිර්මාණයක් ගැන. ඒ තමයි විස්ටෝරියා වෝන් ඇන්ඩ් සෝඩ්. මායාවෙන් වැසුණු බොරු අහස සහ සැබෑ ලෝකය. කතාව පටන් ගන්නේ අපි කවුරුත් දකින සාමාන්‍ය ලෝකයකින් නෙමෙයි. හිතන්න ඔය හැමදාම උදේට දකින නිල් පාට අහස, රැට දකින තරු පිරුණු අහස ඇත්තම එකක් නෙමෙයි නම් ඒක නිකන් මායාවකින් හදපු පොරු කවරයක් විතරක් නම් මේ කතාව වෙන ලෝකේ මිනිසුන්ට සැබෑ අහස කියන්නේ අමතක වෙලා ගියපු අතීතයක් විතරයි. ඒකට හේතුවක් තියෙනවා. අතීතයේ දවසක අහසින් ආව අතිශය භයානක අద్భుත සතුරන් පිරිසක් මේ මුළු ලෝකයම විනාශ කරගෙන ගියා. ලෝකය සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න ඔන්න මෙන්න තියෙද්දි මේ ලෝකේ හිටපු බලගතුම මායාකාරයෝ 5 දෙනෙක් එකතු වෙලා තමන්ගේ උපරිමයේ ශක්තිය පාවිච්චි කරලා මුළු අහසම වැහෙන්න යෝධ මායා බාධකයක් නිර්මාණය කළා. ඒ බාධකය තමයි අදටත් මේ ලෝකයේ මිනිස්සු අහස විදියට දකින්නේ. අන්නේ මායා බාධකය හදපු ලෝකයේ මුදුනේම වැජමෙන දෙවිවරු වගේ ඉන්න අතිශය බලගතු මායාකාරීන් 5 දෙනෙක්ට කියන නම තමයි මැජියා වෙන්ඩර්. මේ ලෝකය ඇතුලේ ජීවත් වෙන්න නම්, සමාජයේ ඉහළම තැනකට යන්න නම් ඔයාට අනිවාර්යයෙන්ම මැජික් පුළුවන් වෙන්න ඕනේ. මැජික් නැති මිනිහෙක්ට මේ ලෝකේ කිසිම තැනක් නැහැ. හරියට අපේ සමාජයේ සල්ලි නැති, බලය නැති මිනිස්සෙක්ක කොන් කරනවා වගේ තමයි මේ ලෝකයේ ඇතුලේ මැජික් බැරි මිනිස්සුන්ට සලකන්නේ. ඉතින් මේ ලෝකේ තියෙනවා රිගාඩන් කියලා අතිශය කීර්තිමත් මැජික් ඇකඩමියා. මේ ඇකඩමියට එන්නේ ලෝකේ ඉන්න දක්ෂතම, බලගතුම මැජික් පවුල්වල ළමයි. හැමෝම හීන දකින්නේ මේ ඇකඩමියෙන් උපාධිය අරගෙන අර මං කලින් කිව්ව කුළුණ මුදුනේ ඉන්න මැජියා වෙන්ඩර් කෙනෙක් වෙන්න. කූඹුවෙක් තරම්වත් වටින්නේ නැති අසාර්ථකම ශිෂ්‍යයා. මේ රිගාඩන් ඇකඩමි එකේ ඉන්නවා එක ශිෂ්‍යෙක්. එයාගේ නම තමයි විල් සර්ෆෝඩ්. මේ මුළු ඇකඩමියෙම ඉන්න අසාර්ථකම දුර්වලම ශිෂ්‍යයා විදිහට තමයි මුළු පාසලම එයාව හඳුන්වන්නේ. ඇයි දන්නවද? විල්ට එකම එක මැජික් එකක්වත් පාවිච්චි කරන්න බෑ. අඩුම තරමේ පොඩි ගිනි පුපුරක්වත් හදාගන්න බෑ. වතුර බිඳුවක්වත් මවන්න බෑ. ඉතින් හිතන්න මැජික් වලින්ම පිරිච්ච, මැජික් වලින්ම හුස්ම ගන්න පාසලක මැජික් බැරි ළමෙක්ට කොහොම ඉන්න වෙයිද කියලා. ගුරුවරු එයාට විහිළු කරනවා. අනිත් ළමයි එයාව දකිද්දි hina වෙනවා. එයාව පෑගිලා ඉන්න ඕනේ කුහුඹියෙක් ගන්නට තමයි හැමෝම එයාට සලකන්නේ. ඔයාට මේක කරන්න බෑ. ඔයා මේ පාසලෙන් අස්සලා යන්න. මැජික් බැරි ඔයාට මේ ලෝකේ කිසිම තැනක් නෑ කියන වචන විල්ට හැමදාම අහන්න ලැබෙනවා. ඇකඩමී නීතිවලට අනුව ඊළඟ වසරට පාස් වෙන්න නම් ක්‍රෙඩිට්ස් එහෙමත් නැත්නම් ලකුණු එකතු කරගන්න ඕනේ. අනිත් ළමයි පන්ති කාමරේ ඉඳන් ලස්සන්ට මැජික් කරලා ප්‍රායෝගික පරීක්ෂණ වලින් ලේසියෙන්ම ලකුණු ගද්දි මැජික් පෙරි විල් කොහොමද ලකුණු ගන්නේ? අන්න ඒකට ඇකඩමියෙන් එයාට දීලා තියෙන එකම විසඳුම තමයි ඇකඩමියට යටින් තියෙන අතිශය භයානක ඩන්ජියන් එකට යන එක. මේ ඩන්ජියන් එක කියන්නේ සාමාන්‍ය ළමෙක් තනියම යන තැනක් නෙමෙයි. රකුසෝ පිරිලා ඉන්න පණ පිටින් මිනිස්සෙක්ව කෑලිවලට ඉරාගෙන කන අඳුරු භයානක ගුහාවක්. ඒත් විල්ට වෙන විකල්පයක් නැහැ. එයා තමන්ගේ අතට ගන්නවා සාමාන්‍ය යකඩ කඩුවක්. මැජික් මන්තර වෙනුවට එයා පාවිච්චි කරන්නේ එයාගේ අත් දෙකේ තියෙන ශක්තිය විතරයි. එයාගේ ඇඟේ ලේ ගලද්දී, රකුසන්ගේ නියපොතු වලට ඇඟ ඉරෙද්දී, මහන්සියට පණ යන්න වගේ දැනෙද්දිත් එයා ඩන්ජන් එක ඇතුලේ තනියම සටන් කරනවා. අනිත් ළමයි ලස්සන ඇඳුම් ඇඳගෙන පාසලේ විනෝද වෙද්දී විල් ඉන්නේ මඩ ගාගෙන, ලේ පෙරාගෙන මරණයත් එක්ක සටන් කර කර. රකුසන්න මරලා ඒගොල්ලොන්ගේ ශරීරවල තියෙන හරය අරගෙන ඇවිත් තමයි විල් තමන්ගේ ක්‍රෙඩිට්ස් එකතු කරගන්න. ඇයි විල් මේ තරම් දුක් විඳින්නේ? මුළු ලෝකෙම එපා කියද්දි ඇයි යාට මේ පාසලෙන් අස්සලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න බැරි? කුළුණේ මුදුනට දුන්
පොරොන්දුව. අන්න එතන තමයි මේ කතාවේ හැඟුම්බරම තැන තියෙන්නේ. ඒ තමයි එල්ෆාරියා. එල්ෆාරියා කියන්නේ විල්ගේ ළමා කාලේ ඉඳන්ම හිටපු හොඳම යාළුවා. හැබැයි එල්ෆාරියා කියන්නේ විල් වගේ කෙනෙක් නෙමෙයි. එයා මේ ලෝකේ පහළ වුණු අති දක්ෂතම මැජික්කාරියා. එයා කොච්චර දක්ෂද කියනවා නම් ඊටාම කුඩා වයසකින් එයාට පුළුවන් වෙනවා අර කුළුනේ මුදුනටම ගිහින් මැජියා වෙන්න කෙනෙක් වෙන්න. පොඩි කාලේ අනාථ නිවාසයක හැදෙන විල් සහ එල්ෆාරියා දවසක් එකට ඉඳගෙන ලස්සන පොරොන්දුවක් වෙනවා. අපි දවසක අර කුළුනේ මුදුනටම ගිහින් මේ බොරුහාසින් එහා තියෙන සැබෑ හිරු බැස යන ලස්සන එකට බලමු කියලා. එල්ෆාරියා ඒ පොරොන්දුව වෙනුවෙන් තමන්ගේ දක්ෂතාවයෙන් කුළුනේ මුදුනටම ගියා. දැන් එයා ඉන්නේ මුළු ලෝකයක්ම වඳින පුදන තැනක. හැබැයි විල් ඉන්නේ ලෝකයේ අඩියම කාටවත් වැඩක් නැති තැනක. විල්ට ඕනේ කොහොම හරි කුළුනේ මුදුනට ගිහින් එයාගේ යාළුවා ළඟින් හිටගන්න. ලෝකයක් එයාට බැහැ කියද්දි මුළු සමාජයක්ම එයාව ප්‍රතික්ෂේප කරද්දි විල් තමන්ගේ කඩුව අතට ගන්නේ අන්නේ ආදරණීය පොරොන්දුව වෙන. තමන්ගේ එකම යාළුවව ආයමත් දකින්න තියෙන එකම පාර කුළුනේ මුදුනට යන එක නම් ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතේ උනත් දෙන්න විල් ඇස්ති. චරිත ගොඩනැගීම සහ මනෝවිද්‍යාත්මක ගැටුම. මේ කතාවේ ඇතුලේ තියෙන චරිත ගොඩනැගීම ඇත්තටම පුදුම සහගතයි. විශේෂයෙන්ම කතා කරන්න ඕනේ සයොන් උල්ස්ටර් ගැන. සයොන් කියන්නේ ඉහළ පැලැන්තියේ ගිනි මැජික් පාවිච්චි කරන අතිශය දක්ෂ ළමයි. බැලූ බැල්මට සයොන් කියන්නෙම විල්ට කරදර කරන, විල්ට අපහාස කරන එක. සයොන් එයාගේ බලය පාවිච්චි කරලා හැමතිස්සෙම විල්ව යටපත් කරන්න හදනවා. හැබැයි කතාව ඉස්සරහට යද්දී මේ කතාව අපිට පෙන්නනවා සයොන්ගේ ඇතුළාන්තය. සයොන් ඇතුලේ තියෙන්නේ විල් ගැන තරහක් නෙමෙයි, බයක්. Tamanට මේ තරම් දක්ෂතාවයක්, බලගතු මැජික් තිබිලත් කිසිම මැජික් එකක් නැති විල්ගේ ඇස්වල තියෙන ඒ කිසිම දෙයකට යටත් වෙන්නේ නැති ගින්නට, ඒ අසීමිත අදිෂ්ඨානයට සයොන් ඇතුළාන්තයෙන්ම බයයි. සයොන් දන්නවා දවසක මේ මැජික් බැරි කොළුවා Tamanව පහු කරගෙන යනවා කියලා. ඒ ඊර්ෂ්‍යාව සහ බය තමයි සයොන්ගේ කෝපය විදිහට පිට වෙන්නේ. ඒ වගේම තමයි කොලට්. මුළු පාසලම විල්ව කොන් කරද්දි විල්ගේ තුවාලවලට බෙහෙත් දාලා එයා වෙනුවෙන් පෙනී ඉන්න එකම යහළුවා තමයි කොලට්. කොලට් නියෝජනය කරන්නේ අපේ ජීවිතේ අපි කොච්චර වැටුණත් අපේ අත අල්ලගන්න, අපේ පිටිපස්සෙන් ඉන්න ඒ එකම එක්කෙනාව. ඒ වගේම ජුලියස් වගේ අතිදක්ෂ අහංකාර චරිතවලටත් කතාව ඉස්සරහට යද්දි තේරෙනවා සහජ දක්ෂතාවයට වඩා අසීමිත කැපවීම කොච්චර භයානකද කියලා. මේ ඇනිමේ එකේ ඉන්න ගුරුවරු පවා කොටස් දෙකකට බෙදිලා ඉන්නේ. වර්ක්නර් වගේ ගුරුවරු විල්ගේ උත්සාහය අගය කරද්දි එඩ්වඩ් වගේ ගුරුවරු බලන්නෙම විල්ව පාසලෙන් පන්නලා දාන්න. මේ ගැටුම හරියට අපේ සමාජයේ සම්ප්‍රදායන් සහ අලුත් දේවල් අතර තියෙන ගැටුම වගේමයි. තාක්ෂණික විශිෂ්ටත්වය, කඩුව සහ මායාව අතර සටන. දැන් අපි කතා කරමු මේ ඇනිමේ එකේ ප්‍රොඩක්ෂන් එක. එහෙම නැත්නම් මේක නිර්මාණය කරලා තියෙන විදිහ ගැන. ඔයා ඩැන්මාචි ඇනිමේ එක බලලා තියෙනවා නම් පාට මේ කතාවේ පොඩි සමානකමක් දැනේ. ඒකට හේතුව තමයි ඩැන්මාචි ලියපු ෆුජිනෝ උමාරිම තමයි මේ විස්ටෝරියා කතාවත් ලියලා තියෙන්නේ. හැබැයි මේකේ ඇනිමේෂන් ගැන නම් කතා නොකරම බෑ. ඇත්තම කිව්වොත් ඇක්ෂන් සීන්ස් ඒ වගේම සටන් ජවනිකා අයි කියන්න දෙයක් නෑ, සුපිරියටම තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරන්නේ වෙන කවුරුත් නෙමෙයි. බ්ලැක් ක්ලොවර් ඇනිමේ එකේ අතිශය ජනප්‍රිය සටන් ජවනිකා නිර්මාණය කරපු ටට්සුයා යොෂිහාරා. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන්නේ මේකේ සටන් කොහොම තියෙයිද කියලා. විල් තමන්ගේ කඩුව අරගෙන රකුසොත් එක්ක එහෙමත් නැත්නම් එයාට අභියෝග කරන මැජික් කාරියොත් එක්ක සටන් කරන විදිය හරිම වේගවත්. ඒ වගේම කැමරා මූවමන්ට්ස් අර ඇනිමේෂන් වල තියෙන ස්පියර් ෆ්‍රේම්ස් පාවිච්චි කරලා තියෙන විදිහට අපිව නිකම්ම ඒ සටන ඇතුළටම ඇදලා ගන්නවා. හිතන්න අතිශය බලගතු ගිනි බෝලයක් අයිස් කුට්ටි වැස්සක් විල්ගේ ඇඟට එද්දී විල් කරන්නේ පස්සට යන එක නෙමෙයි. එයාගේ ඇස්වල තියෙන අර නිවෙන්නේ නැති ගින්නත් එක්ක එයා කඩුවත් අරගෙන ඒ මැජික් ප්‍රහාරය මැද්දෙන්ම ඉස්සරහට පනිනවා. ලෝකෙම පිළිගත්ත බලගතුම මැජික් පවා විල්ගේ එක කඩු පහරකින් දෙකට පෙරලා යද්දී දැනෙන ගැම්ම වචනෙන් විස්තර කරන්න බෑ. ඒ හැම කඩු පහරකම තියෙන්නේ නිකම්ම නිකං යකඩවල බර නෙමෙයි. එයාගේ අවුරුදු ගානක වේදනාව, එයාගේ කඳුළු, එයාගේ හීනේ. මේ හැඟීම අපිට තවත් තදින්ම දැනෙන්න ප්‍රධානතම හේතුව තමයි මේකේ සංගීතය. මයි හීරෝ ඇකඩමියා බලපොය දන්නව ඇති මේකේ තියෙන OST එහෙම නැත්තම් පසුබිම් සංගීතය කොච්චර පවර්ෆුල්ද කියලා. අන්නේ මියුසික් කරපු යුකි හයාෂිම තමයි විස්ටෝරියා එකේ මියුසික් කරලා තියෙන්නේ. විල් පරාජය ආඝාතයටම වැටිලා ආයෙ නැගිටින්න බැරි තරමටම තුවාල වෙලා ඉද්දි එකපාරටම ප්ලේ වෙන්න ගන්න ඒ මියුසික් ට්‍රැක් එක ඇහිද්දි විල් තමන්ගේ කඩුව පොළවේ ගහලා ආයෙමත් නැගිටිද්දි ඔයාගෙන්ගේ හිරි කඩු පිබිලා ඇස්වලට කඳුළු වෙන එක මට සහතික කරලා කියන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඇයි අපි මේක බලන්න ඕනේ? ඇයි මම මේ ඇනිමේ එක ඔයාලට අනිවාර්යයෙන්ම බලන්න කියන්නේ? මේක නිකම්ම නිකම්
කඩුවකින් ගහගන්න තවත් එක ෂොනෙන් ඇනිමේ එකක් නෙමේ. මේක අපේ සමාජයට ගහන කම්බුල් පහරක්. අපේ සමාජයේත් මේ වගේ දේවල් කොච්චර වෙනවද? අපි හැමෝටම උපතින්ම හැමදේම ලැබිලා නැහැ. සමහර අයට සල්ලි තියෙනවා. සමහර අයට සමාජයේ ඉහළ පිළිගැනීමක් තියෙනවා. සමහර අයට සහජ දක්ෂතාවයන් තියෙනවා. අපිට මේ දේවල් නැති වුනහම සමාජය අපිව කොන් කරනවා. ඔයාට මේක කරන්න බෑ. ඔයා ඔකට හරියන්නේ නැහැ කියලා එයාලා හදන්නෙම අපිව තලලා පෙළලා පාගල දාලා ඉන්න. ඉතින් අන්න ඒ වගේ වෙලාවක අපි මොකද්ද කරන්නේ? අපි සමාජයට බැන අපේ දෛවයට බැන එක තැනකට වෙලා දුක් වෙනවද? නෑ. විල් සර්ෆෝට්ගේ අපිට පුළුවන් එයාලට කියලා දෙන්න අන්නේ පාඩම. ලෝකයේ ඔයාගෙන් බලාපොරොත්තු වෙන දේ එහෙමත් නැත්නම් සමාජීය සම්මතයක් විදිහට හදාගෙන තියෙන දේ ඔයාලට දෙන්න බැරි නම් ඔයාලට පුළුවන් දෙයකින් ඔයාගෙම කියලා ශක්තියකින් මුළු ලෝකෙම පුදුම කරන්න ඔයාලට පුළුවන්. ලෝකෙට ඕනේ උනේ විල් මැජික් කෝඩුවක් අල්ලනවා දකින්න. ඒත් විල් ලෝකෙට පෙන්නවා මැජික් කෝඩුවක් ඉස්සරහා කඩුවකට කරන්න පුළුවන් විනාශය කොච්චරද කියලා. එයාට උපතින් ලැබුණු දක්ෂතාවයක් නැති වෙන්න පුළුවන්. ඒත් එයා ළඟ කවුරුත් ගාව නැති එක දෙයක් තිබුණා. ඒ තමයි කිසිම වෙලාවක මොන දේ වුණත් අත්හරින්නේ නැති අසීමිත කැපවීම. Tamanගේ හීනය වෙනුවෙන් දහදිය ලේ හෙලන්න තියෙන සූදානම. කවුරු කොහොම කිව්වත් දක්ෂතාවය කියන දේ පරාජය කරන්න පුළුවන් එකම දේ තමයි නොබසුබට උත්සාහය කියන එක. මේ කතාව අපිට හොඳින්ම කියලා දෙනවා. ඔයා ජීවිතේ කවදා හරි දවසක තනි වෙලා නම් ඉන්නේ. ඔයාගේ හීනවලට යන්න පාරක් පේන්නේ නැත්තම් වටින අයගේ කතා අහලා ඔයා මානසිකව වැටිලා නම් ඉන්නේ. මම ඔයාට යෝජනා කරනවා අදම ගිහින් විස්ටෝරියා වොන් ඇන්ඩ් සෝඩ් ඇනිමේ එක බලන්න කියලා. මේකේ තියෙන හැම එපිසෝඩ් එකක්ම ඔයාට අලුත් අයියක් දෙයි. විල් තමන්ගේ අතේ තියෙන කඩුවෙන් තමන්ගේ ඉරණම වෙනස් කරනවා දකිද්දි මේ කතාවේ තියෙන හැඟීම් බර බව ඔයාගේ හදවතටම කාවදිද්දි ඔයාටත් හිතෙයි ඔයාගේ ජීවිතේ දිනන්න ඔයාටත් කඩුවක් තියෙනවා කියලා. ඒ කඩුව තමයි ඔයාගේ උත්සාහය. ඔයාටත් පුළුවන් ඒ උත්සාහයෙන් මුළු ලෝකයක් ඉස්සරහා ආඩම්බරෙන් නැගිටින්න. අනිවාර්යෙන්ම මේ මාස්ටර්පීස් එක බලන්න. බලලා ඔයාගේ අදහස් මේ වීඩියෝ එකේ පහලින් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න යන්න. ඉතින් ලංකාවේ කවුරුත් මේක ගැන වීඩියෝ කරලා තියෙනවා මම දැකලා නැහැ. ඉතින් වර්ල්ඩ් වයිස් ගත්තත් මේකේ වීඩියෝ ගොඩක් අඩුයි. ඉතින් මම මේ ඇනිමේ එක බැලුවා. ඇත්තටම මම නරුටෝ වගේම මොටිවේෂන් වුණා. ඉතින් ඇනිමේ ෆෑන් කෙනෙක් විදිහට මගේ අරමුණ තමයි මේ වගේ මාස්ටර්පීස් ගැන ඔයාලව දැනුවත් කරන එක. අපි හැමදාමත් ඔයාලට අරගෙන එන්නේ මේ වගේ වෙනස්ම ඒ වගේම අපේ ජීවිතයට යමක් එකතු කරගන්න පුළුවන් දේවල්. ඉතින් අදට අපි සමුගන්නවා තවත් මේ වගේම ලස්සන වටින කතාවකින්. ලොවෙන්යා නාලිකාවෙන් ආයෙත් හම්බ වෙමු. එතකම් මතක තියාගන්න ලෝකයා ඔයාට බෑ කිව්වට ඔයාට පුළුවන්. එහෙනම් ඇයි තවත් බලන් ඉන්නේ? ඔයාක ඔප්පු කරලා පෙන්නන්න. මතක තියාගන්න ඔයාගේ ආයුධය තමයි ඔයාගේ කැපවීම. කවදාවත් සටන් කරන එක නවත්තන්න එපා. එහෙනම් ජය වේවා.